ඉතින් hi guys මේක තමයි මගේ channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩි trick එකක්. ඒ trick එක තමයි training ground එකේ headshot only ගහන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට training ground එකේ headshot only ගහන්නේ ගොඩක් වටිනවා. මොකද one tap players ලට ඒක ගොඩක් වටිනවා. ඒ විදිහට training වෙනකොට මොකද ඒකට body shot වදින්නේ නැහැනේ. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕනේ අපි custom create කරන විදිහට custom එකක් create කරගන්න. password එක දාලා custom එක ඇතුලෙන් තමයි මේක හදන්න තියෙන්නේ. මෙතන headshot no නේ තියෙන්නේ. මේක headshot yes දා ගන්නවා. headshot yes දාලා custom එක create කරගන්න. ඒක විතරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ setting එක open කරගන්න. setting open කරලා sensitive දින තැනට යන්න. එතන අපිට පේන්නනවා training icon එක. training ground එකට යන icon එක. මෙතන. ඉතින් ඔයාලට මේකෙන් ඔයාලා training ground එකට යන්න. ඊට පස්සේ ඔයාලා මේ විදිහට training ground එකට එනවා. දැන් මෙතනින් ඔයා play කරන ගන්නයක් අරගෙන මේකෙන් ඔයාලට normal body shot වදින්නේ නැහැ. headshot විතරයි වදින්නේ. අර පේනවනේ. normal body shot එකක් වදින්නේ නැහැ. එනකොට ඔයා headshot එකක් ගැහුවොත් ඒ headshot එක වදිනවා. ඔයාලා ගහන normal body shot ගොඩක් දුරට වදින්නේ නැහැ. මේකේ headshot only විතරක් වගේ වදින්නේ. ඉතින් මේක ගොඩක් වටිනවා one tap players ලට. මොකද one tap players ලට මේ විදිහට play කරන එකෙන් ඒ කියන්නේ ගොඩක් training වෙන්න පුළුවන්. හැබැයි අපිට විතරයි one tap වදින්නේ. එයාලට normal body shot වදිනවා. මොකද එයාලා normal විදිහට නැවිලා තියෙන්නේ. එයාලා මේ විදිහට හදාගෙන ඇවිල්ලා නැහැ. පේනවනේ. normal headshot එක විතරයි අපිට වදින්නේ. normal body shot වදින්නේ නැහැ ගොඩක් දුරට. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like එකකුත් දාගෙන subscribe පාරකුත් දාගෙන යන්න හැමෝම. ඉස්සරහට මේ වගේ තව වීඩියෝ ටිකකින් සෙට් වෙමු.